අම්මාට සිරි සෙල්ලන්නේ ඇත්තම සුපිරි. ඇත්තම සුපිරි. සුපිරියක් තමයි ඉතින් ආයේ. හොඳයි. අද සුවිශේෂී වැඩක් තමයි පෙන්වන්න යන්නේ. ඒ තමයි මගේ බොහොම හිතවත් මිත්‍රෙක් තමයි රසුන් ප්‍රියගේ බර්ත්ඩේ එක. ඉතින් මේ බර්ත්ඩේ එකට මට හිතුණා මොන හරි යාට අමතක නොවන වටිනා කියන තෑග්ගක් දෙන්න ඕන කියලා. මම කල්පනා කරා මගේ තියෙන නිෂ්පාදන අතුරින් මම මොනවාද රසුන්ට දෙන්නේ කියලා. ඉතින් එහෙම ඉද්දි මට මතක් වුණා එයාට සුපිරි වැඩක් තියෙනවා කරන්න කියලා. මොකද එයාගේ ජීවිතයේ අමරණීය අමතක නොවන දවස තමයි ඔහුගේ විවාහ ජීවිතය. ඉතින් මේ විවාහ ජීවිතේ ලස්සන ෆොටෝ එකක් හොයාගන්න ඕන. ඉතින් මේක අරගෙන මම බැලුවා මේ ෆොටෝ එක කොහොමද මෙයාට අමතක නොවන විදිහට දෙන්නේ කියලා. ඉතින් මේකට මම තෝරගත්තේ ලේසර් එන්ග්‍රේවින්. ලේසර් එන්ග්‍රේවින් එකකින් කරන්නේ ලීය විශේෂයෙන් අපි ගන්නේ මහෝගනි ලීය. මේ මහෝගනි ලීය අපි මේක අපිට ඕන විදිහට යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඔබට බලන්න පුළුවන් කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ අනුව අපි මේක ඩිසයින් කරලා මේ ලීයේ ඔවුන්ගේ පින්තූරේ කොටනවා. ප්‍රින්ට් කරනවා නෙමෙයි කොටනවා. එතකොට මේක බර්න් වෙන්නේ. මේක පිච්චෙනවා. මේ ඇතුළට හැරෙනවා. එතකොට මේක කවදාවත් මැකෙන්නේ. හරි. මේක ඒකයි වටින්නේ. එතකොට මම හිතුවා අපේ රසුන්ට එන්නේ වගේ තෑග්ගක් දෙන්න ඕන කියලා. ඒක නිසා අපි බලමු කොහොමද මේ තෑග්ග නිර්මාණය වෙන්නේ කියලා. ඉතාමත් ලස්සනට වැඩේ වෙනවා. ඒකින්ද ඔබට ආරාධනා කරනවා බලන්න කොහොමද මේ රසුන්ට තෑග්ග අපි නිර්මාණය කරන්න කියලා. මේ ලේසර් එන්ග්‍රේවින් මහත්තයාගේ දැන් මේ ෆොටෝ එකක් බොහොම අමාරුවෙන් මෙන්න මේ වෙඩින් ෆොටෝ එක Facebook එකෙන් මම අරගත්තා. අරගෙන ඉතින් මේක තමයි දැන් මම ඔය ලී කොටේට ගහන්න යන්නේ. එතකොට මම මුලින්ම කරන්නේ මේක අපි Photoshop වලට දාලා ඕපන් කරගන්නවා. හරි. right. ඒ ඕපන් කරගෙන ඉවරලා අපි මේක black and white බවට පත් කරගන්නවා. black and white. right. grayscale. හරි. right. ඊට පස්සේ මට පුළුවන් මේ ෆොටෝ එක මේ ආකාරයට කන්වර්ට් කරන්න. මොකද මේක අපි සුවිශේෂී ලෙස කන්වර්ට් කරනවා හේතුව මේ ෆොටෝ මට විශේෂයෙන් කියන්න ඕන මේ ෆොටෝ එකේ මොනවාද ෆීචර්ස් ලස්සනයි. එතකොට මේ බ්‍රයිට්ගේ ෆීචර්ස් ලස්සනටම කන්වර්ට් වුණා. ඒක නිසා මම හිතනවා මේක ගොඩක් ඉතාමත් ලස්සනට අපිට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හැබැයි මම මේකේ යම් කිසි විදියකට පුංචි බෑග්ග්‍රවුන්ඩ් එකේ අයින් කිරීමක් කරා. ඒ තියෙන්නේ මෙන්න මේක. මොකද හේතුව බෑග්ග්‍රවුන්ඩ්ස් අපිට අයින් කරන තරමට ඒකේ අර තියෙන ලී ඉෆෙක්ට් එකක් පේනවා. නැත්තම් මේකෙම ලී ඉෆෙක්ට් එක ගියාම ඒකේ පොඩි කැතකුත් තියෙනවා. මෙන්න මෙතන මට චූටි ගැටලුවක් තියෙනවා. මේ බ්‍රයිට්ගේ මේ සාරියේ මේ ලයින් එක පේන්නේ නැහැ. එතකොට එතෙන්ට නම් මට මොකක් හරි දෙයක් මට අඳින්න වෙනවා. අපි ඒක ඇඳලා බලමු. ඊට පස්සේ අපි මේක එන්ග්‍රේව් එකට දාලා කොහොමද වෙන්නේ කියන එක බලමු. හොඳයි ඊට කලින් අපි අනිවාර්යයෙන්ම මේ සඳහා මේ ලෑල්ලක් එහෙම නැත්නම් ලීයක් අපි තෝරගන්න ඕන. ඉතින් අපි ගාව තියෙනවා ගස් වලින් ගත්තු එක එක අපි නිර්මාණය කරපු අපි ගාව ඒ කෑලි තියෙනවා. ඉතින් මේ ඔබට පේන්නේ ඒ වගේ කෑලි එක එක ලස්සන පෙති එතකොට ගස්වල පතුරු ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වල අපිට පුළුවන් මේ print එක නැත්නම් මේ engraving එක කරන්න. ඉතින් ඒත් එක්කම අපි මේ ෆොටෝ එකට හරියන විදිහ මෙන්න මේ වගේ ලෑල්ලක් හොඳයි කියලා හිතනවා. මේ ලෑල්ල 7x4 සෙද වෙඩින් ෆොටෝ එකට මේ වගේ දෙයක් හොඳයි. මේක සාමාන්‍යයෙන් A4 size වගේ එනවා. ඉතින් මේක මේ විදිහට අපි ලේසර් මැෂින් එකේ ප්ලෑන් කරලා ඉස්සෙල්ලාම බලන්න ඕන මේකේ හතරම ආයිම කොහොමද කියලා මේක රේන්ජ් එක. ඉතින් අපි බලමු රේන්ජ් එක මැච් වෙනවා. රේන්ජ් එක මැච් වෙනවා නම් අපිට ඒ ඇතුළත තමයි මේක print වෙන්නේ. දැන් අපි පටන් ගත්තා මේක print කරන්න. අපි බලමු මේක අපි high speed යනවා. ඒකෙන්ද බලමු කොහොමද මේක print කරලා ඉවර වෙන්නේ කියලා.
රයිට් අපේ වැඩේ දැන් අවසාන අදියරේ තියෙන්නේ මේ ඔයාලට ලොකු කරලා පෙන්නන්නේ ඇත්තටම මේක කෙටිලා තියෙන විදිය මේක print වෙලා නෙමෙයි මේක අතින් ඇඟිල්ලෙන් අල්ලලා බලපුවම මේ රූප අපිට දැනෙනවා. ඉතින් ඒක නිසා ඒකේ ඔයාලට check කරලා බලන්න. ඉතින් ඊළඟට මට පොඩි දෙයක් මිස් වුණා. මේ එයාලගේ ලස්සන logo එකක් තිබ්බ එයාලගේ wedding එකේ මම මේ logo එකත් print කරලා තමයි එයාලට දෙන්නේ. ඒක ආයේ දෙවෙනි පාර මම print කරනවා. අපි දැන් සූදානම් වෙන්නේ මේ tag අපේ මිතුරා රසුන්ට ප්‍රදානය කරන්න. ඉතින් මම හිතනවා ඔයාලා දැක්කා කොහොමද සතුටුනේ කියලා. මේ තියෙන්නේ අපේ පොඩි tag එක පිරිනමන වෙලාව. අම්මාට සිරි සෙල්ලන්නේ wow සුපිරියා අතරම සුපිරි බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා ලස්සන අත්දැකීමක් ලැබුවා, ලස්සන දැනුමක් ගත්තා කියලා work and talk with සමින්දත් එක්ක YouTube channel එකත් එක්ක. ඉතින් අපි තාමත් subscribe කරේ නැත්නම් අමතක කරන්න එපා. වෙනදා වගේ මම ඉල්ලනවා subscribe කරන්න. ඒ වගේම මේ bell icon එක click කරන්න, අපිට like කරන්න. විශේෂයෙන් මේ පිළිබඳව මොන හරි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් මේ පල්ලෙහා comment box එකේ දාන්න. අපි අනිවාර්යයෙන්ම ඔබ අමතන්න. මොන හරි call කරලා අහන්න ඕන නම් ඒ ප්‍රශ්නයක් නෑ අහන්න. විශේෂයෙන් ඔයාලට කියන්න ඕන දේ තමයි මේ වගේ නිර්මාණ කරන්න අපි ගාව බොහෝමයක් තියෙනවා. මේ විශේෂයෙන් ලී ද්‍රව්‍ය. ඉතින් ඒක නිසා ඔයාලට ඕන ප්‍රමාණවල වලින් අපි අපෙන් ඇනුමක් කරගන්නට පුළුවන්. ඉතින් අපි අමතන්න. එතකොට අපි අනිවාර්යෙන්ම ඔයාලට මේ වැඩේ කරලා දෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන ඔයාලා මේ සඳහා යම් කිසි විදියකට අපිට මොනවාද පින්තූරයක් ෆොටෝ එකක් එවනවා නම් ඒක ටිකක් ක්වලිටි කැමරා එකකින් ගහන තරමට නැත්නම් අපිට ක්වලිටි ෆොටෝ එකක් එවන තරමට ඒකේ ලස්සන ඒක වටිනාකම වැඩි. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මොකද ගොඩක් අය අපිට එවද්දී එවන්නේ නිකන් කොහෙන් හරි WhatsApp වල හරි Facebook වල හරි කොහේ හරි තියෙන පොඩි ෆොටෝ එකක් අරගෙන මෙන්න මේක අපිට ගහලා දෙන්න කියලා එවන්නේ. එතකොට අර මේ නිර්මාණයේ වටිනාකම යනවා. ඒකින්ද ඉතින් ලස්සන ෆොටෝ එකක් තියෙනවා නම් ලස්සන වැඩක් කරන්න පුළුවන්. අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳී ඉන්න. ඔබ සියලු දෙනාටම ජය වේවා. Masterpiece